හරි මං අද සාකච්ඡා කරන්න යන්නේ 2024 ඕලෙවල් එක්සෑම් එකේ දෙවැනි කොටස, ඒ කියන්නේ කොමර්ස් පේපර් එකට අදාළ දෙවැනි කොටසේ 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි අණු කොටස. ලාභ ප්‍රකාශ හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පිළියෙල කිරීම කියන ප්‍රශ්නේ උත්තර ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තමයි යන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ පේපර් අතට අරගෙන ගාන කියව ගන්න ඕනේ. ගාන එකපාරක් කුටින් කියවගෙන යන්න. මගේ ගාව නම් දැන් පේපර් එක තියෙනවා. පේපර් එක අතේ නෑ, මේ ලැප් එකේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ පේපර් එක ළඟ තියෙන එක බලා ගන්න. මම කියවගෙන යන්න. මුලින්ම දීලා තියෙනවා සාරදාගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරේ 2024 12:30ක දිනට ශේෂ පිරික්සම පහද දැක්වේ කියලා. මේගොල්ලෝ සාරදාගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදයේ තමයි ඔයාලගේ කටු වැඩ කොලයක් ගාන හදනකොට හැම වෙලෙම කටු වැඩ කොලයක් තියාගන්න. ඊට අමතරව ඔයාට දෙනවනේ මේ වගේ කොලයක් ගාන හදන්න. ඒ හදන කොලේ ලාභ ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පිළිවෙල ගහන ලස්සනට තියාගන්න. ඒක බලන කෙනාට පහසුයි. ඊට අමතරව ඔයාලට එක්සෑම් එකේදී නම් කටු වැඩ ඕන තරම් කොල දෙනවා. ගෙදරදී හදද්දිත් ඔයා වෙනම කටු වැඩ කොලයක් මේකට තියාගන්න. මේකට හාෆ් ෂීට් කොලයක් අරගෙන තියෙනවා දැනට. අපි ඉස්සෙල්ලා මඳුර ගන්න ඕනේ මෙයාලගේ ගිණුම් කාලච්ඡේදය මොකද්ද කියලා. ගොඩක් වෙලාවට ඔයාලට දෙන්නේ අවුරුද්දේ මුල, ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් විතරයි. ඒ හින්දා හැම අවුරුද්දකම වගේ ඔයාලා එක්සෑම් ලියන අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් 12:30 වෙනකම්. මේකේ ගිණුම් කාලච්ඡේදය තියෙන්නේ 2024 1/1 ඉඳන් 2024 12:31. මේක තමයි මෙයාලගේ සාරදාගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය. හරි. ශේෂ පිරික්සමේ තියෙනවා මේගොල්ලෝ විදසටහන් ක්‍රමයට ගිණුම් වාර්තා කරලා ඒවා ශේෂ පිරික්සමකට අරගෙන තියෙනවා. ශේෂ පිරික්සම සමාන වෙලක් තියෙනවා. බලමු ශේෂ පිරික්සම. ප්‍රාග්ධනය තියෙනවා. තොගය තියෙනවා. ආරම්භක තොගය, බැංකු ණය, ණය ගෙතියෝ, ණය හිමියෝ, ගැනුම්, විකුණුම්, ගෙනීමේ කුලී, ගොඩනැගිලි කුලී, විකුණුම් සේවක වැටුප්, විදුලි ගාස්තු, දුන් වට්ටම්, ලද වට්ටම්, බෙදා හැරීමේ රත පිරිවැයට තියෙනවා. බෙදා හැරීමේ රත ෂෙයා වෙන් කිරීම තියෙනවා ආරම්භක දිනේට. ණය පොලී තියෙනවා. බැංකු ගාස්තු තියෙනවා. යන්ත්‍ර හා උපකරණයේ පිරිවැයට තියෙනවා ආරම්භක දිනේට. මුදල් ශේෂය තියෙනවා. ඊට පස්සේ අමතර තොරතුරු කියලා යටින් දීලා තියෙනවා 3ක්. 2024 12:30ක දිනට ඉතිරි තොගේ තියෙනවා 60000. කියන අවසාන තොගේ ඉතිරි වෙලා තියෙනවා 60000. මේක තමයි අවසාන තොගේ. මාසික ගොඩනැගිලි කොලේ රුපියල් 1000ක් කියලා දීලා තියෙනවා. බෙදා හැරීමේ රත සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 8 බැගින් ෂෙයා කළ යුතුයි කියලා දීලා. ඔයාලකින් ඉල්ලන්නේ ලාභ ප්‍රකාශයනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. ගාන අපි උඩින් කියවගත්ත ලොකු විස්තරයක් නැහැ. ලොකු අමාරුකමක් නැහැ. ගාන අපි ඉස්සෙල්ලාම රූල් කරගෙන ඉමු. ඔයාලට දීලා තියෙන මේ වගේ කොලයක් හම් වෙනවානේ, රූල් කොලයක්. එන්නේ රූල් කොලේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ අඩි රූල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අතින් ගහලා පුරු දෙන්නත් පුළුවන්. මම දැන් අද ලස්සනට වැඩේ කරන්න ඕන නිසා අඩි රූල් පාවිච්චි කරනවා. ඔයාලා දෙන විභාග කොලේ ඉස්සෙල්ලාම උඩින් රූල් 3ක් ඉතුරු කරගන්න. මෙතන මේ වගේ. මේ විදිහට රූල් 3ක් ඉතුරු කරගන්න. ඔයාලට ව්‍යාපාරේ නම ලියන්න ඕනේ රූල් 3කට. ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දෙකෙන්. මේ විදිහට ඊට පස්සේ රූල් 3ක් ඉතුරු කරලා ලාභ ප්‍රකාශනය ගහගන්න. මම හිතනවා ඔයාලා ආකෘතිය දන්නවා ඇති කියලා. මේ විදිහට කොලේ පල්ලෙහාට මෙනකම් ඔයාලා මේ ලාභ ප්‍රකාශනය ගහගන්න. පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අර විදිහටම පළවෙනි රූල් 3 ඉතුරු කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගහගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගහද්දී ඔයාලා ජංගම නොවන වාත්කම් ලියද්දී අපි පිරිවැය, සමුච්චිත ෂය, ධාරණාගය කියලා රූල්
3ක් ලියනවනේ. එන්නේ 3ට වෙනම 3 මේ කොලම්ස් 3ක් ගන්න ඕනේ. කියන්නේ මෙන්න මේ විදිහට රූල් 5ක් විතර තියෙන මේ එතෙන්ද එක ඉරක් ගහලා දෙවෙනි ඉර ගහද්දි වල පල්ලෙහාටම ගහන්න. තුන්වෙනි ඉරත් ඔන්න ඔය විදිහට පල්ලෙහාටම ගහන්න. කොලම්ස් දෙකක් හරි දැන්. තුන්වෙනි කොලම් එක ඔන්න ගහන්න. හරි. මෙන්න මෙතන තමයි අපි ලියන්නේ අර පිරිවැය සමුච්චිත ෂය ධාරණගේ මේ විදිහට. හරි. මම දැන් රූල් කරගෙන ඉවරයි. අඩි රූල ගත්තට ඇත්තටම ගැහුවේ නෑ ඇත්තට. හරි. ඉස්සලාම ව්‍යාපාරයේ නම ලියන්න ඕනේ. ව්‍යාපාරයේ නම ලියනකොට ඔයාලට පේන්නේ නැති කියලා බලන්න. ව්‍යාපාරයේ නම ලියනකොට රූල් 3ක්. ඒ කියන්නේ රූල්ස් 3කින් ඔයාලා ව්‍යාපාරයේ නම ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේකේ ව්‍යාපාරය දීලා තියෙන්නේ සාරදාගේ ව්‍යාපාරය කියලානේ අපිට ගානේ දීලා තියෙන්නේ. එතකොට ඔයාලා ලියන්න ඕනේ පළවෙනි රූලේ ව්‍යාපාරේ නම ලියන්න ඕනේ. දෙවෙනි රූලේ අපේ ගිණුම් කාලච්ඡේදය ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි රූලේ ලියන්න ඕනේ මොකක්ද අපි පිළියෙල කරන ප්‍රකාශ කියලා. ඔයාලට පළවෙනි අවශ්‍ය වන්නේ කියන කොටසට පල්ලෙහාට ගියාම ආ කොටසේ දීලා තියෙනවා සාරදාගේ ව්‍යාපාරයේ 2020 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ ලාභ ප්‍රකාශ. ඊට පස්සේ ආයන්න කොටසේ තියෙනවා 24/12/31 දිනට සාරදාගේ ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශ කියලා. ඔන්න ඔය විදිහට තමයි ලාභ ලාභ ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශයේ නම් දෙක ලියවෙන්න ඕනේ. මම ඒකට කළු පෑන පාවිච්චි කරනවා. මුලින්ම අපි ලියනවා ව්‍යාපාරයේ නම. සාරදාගේ ව්‍යාපාරය ඊට පස්සේ ගිණුම් කාලච්ඡේදය ලියනවා. අපිට අපි ගිණුම් පිළියෙල කරන ගිණුම් කාලච්ඡේදය. දෙදාස් 24/12/31 අමතක් කරන්න එපා අනිවාර්යෙන් ලාභ ලාභ ප්‍රකාශ නම ලියනකොට දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. දිනෙන් අවසන් වර්ෂය සඳහා ඔන්න ගිණුම් කාලච්ඡේදය ලියුවා. ඊට පස්සේ මොකක්ද ප්‍රකාශන? ලාභ හෝ අලාභ ප්‍රකාශන. එහෙම ලියුවා. හරි. ඊට පස්සේ ඔයාලා ආකෘතිය දන්නවනේ. මේක පල්ලෙහාට ලියාගෙන යන්න. එතකොට ඔයාලට තොරතුරු ටික දාන්න විතරනේ තියෙන ආකෘතිය මොනවද දෙන්න ඕනේ කියලා. ඉඩ තියන්න ඕනේ තැන්වලදී මම කියන්නම්. එතනදී රූල් දෙක තුනක් ඉඩ තියලා ලියුවට කමන්න. විකුණුම් අනිවාර්යෙන් එන්න ඕනේනේ. එහෙනම් අපි ඒක අනිවාර්යෙන් දාන්න. විකුණුම්. ඊට පස්සේ එන්න ඕනේ විකුණුම් පිරිවැය. අපි මෙතනින් විකුණුම් පිරිවැය ගණනය කරන විදිය දක්වන්න ඕනේ. කොහොමද විකුණුම් පිරිවැය ගණනය කරන්නේ? 2024/1 තොගය. ඒ කියන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගය. ඒකට ගැනුම් එකතු කරනවා. ගැනුම් එකතු කරනවා. ඊට පස්සේ තව ගෙනීමේ කුලී, පැටවුම් ගාස්තු, සවි කිරීමේ ගාස්තු ඒවා තියෙනවා නම් මෙන්න මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. මම ඒවා අවිශේෂ පරීක්ෂණ කීවදී දෙක තුනක් තිබ්බා වගේ මට මතකයි. ඒ නිසා මම රූල් දෙක තුනක් මෙතනින් ඉතුරු කරලා අපි මෙතනින් අවසාන තොගය අඩු කරනවා. ඒ කියන්නේ 24/12/31 තොගය. එතනින් ඉරක් ගහනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම මොකක්ද දෙන්නේ? දල ලාභය. මෙතන දල ලාභය කියලා දැම්මා. ඊට පස්සේ දල ලාභයට අපි එකතු කරන්න ඕනේ වෙනත් ආදායම්.
වෙනත් ආදායම අපි හරියටම දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. ඒ නිසා මම මෙතනින් රූල් 4ක් විතර තිබ්බා. රූල් 4ක් විතර තියලා ඊට පස්සේ ලියා ගන්නවා වියදම් ටික අපේ. වියදම් ටික දාන්නත් අපේ. මුලින්ම තියෙන දාන්නේ අපි බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් වලට තියන්න රූල් 6ක් විතර. රූල් 6ක් විතර තියලා පරිපාලන වියදම්. අපිට ඉඩ මදි වුණා නේද? ඉඩ මදි වුණාට ඒ පිටුවේම ඔයාලගේ මේ පැත්තේ ඉඩ තියෙනවානේ. විභාගෙදිත් එහෙම කරන්න. කොහොමත් ඔයාලා අපි හරියටම දන්නේ නැහැ මේවට ඉඩ කොච්චරයිද කියලා. ඒ නිසා මම මේ පිටුව මේ පැත්තට ගත්තා වැඩි වුණා. කමන්නේ අපි පුළුවන් විදිහට මේ පැත්තේ දාමු. ඔයාලා රෝල් කරනකොට චුට්ටක් මෙහෙට මෙන්න රෝල් කරන්න මම කියලා දෙන්න ඕන හින්දා තමයි මේ ටිකක් අර වැඩිපුර ගත්තේ. ඉඩ මදි වුණොත් මේ පැත්තෙන් ගන්න. මේ පැත්තෙන් මම ඉර දෙකක් ගහ ගන්නවා. තව වියදම් වර්ග දෙකක් දාන්න තියෙනවා. විදියට මේකත් ලියා ගන්න පරිපාලන වියදම් වලට මම පොඩ්ඩක් ඉඩ තිබ්බේ මෙතන. අපි හදිස් තව ඕනේ වුණොත්වත් කියලා මෙතනින් තව ටිකක් තියලා ගමු. මෙතනින් මම ලියනම් රූල් 3ක් විතර තියලා මූල්‍ය වියදම් කියලා. ඊට පස්සේ මූල්‍ය වියදම් නම් ගොඩක් නෑ. රූල් 4ක් විතර තිබ්බම ඇති වෙයි. වෙනත් වියදමුත් ගොඩක් එන්නේ. මේ ඔක්කොම ටික අඩු කරාම තමයි අන්තිමට අපිට දල ලාභ මේ ශුද්ධ ලාභය එන්නේ. මෙතනින් අපිට ඕන ලියා ගන්නත් පුළුවන් ශුද්ධ ලාභයක් ලාභයක් දෙන්නේ කියලා. ඒක අන්තිමට අපි දාගමු. හරි. ඔන්න අපේ ලාභ ප්‍රකාශය. ඊට පස්සේ මම යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් නම ලියනකොට මුලින්ම ව්‍යාපාරය නම ලියනවා. සාරදාගේ ව්‍යාපාරය. ඊට පස්සේ අපිට ගිණුම් කාලච්ඡේදය ලියන්න ඕන. මේකේ ලියද්දී 2024 12:31 දිනට කියලා අනිවාර්යෙන් ලියවිලා තියෙනවා. මෙතන 12:31 දිනෙන් අවසන් වර්ෂය කියලා. මෙතන ලියන්නේ දිනට. මොකද අපි මේක බැලන්ස් කරන්න එපා. බැලන්ස් කරන ඉන්න මේ දිනේට ජංගම නොවන වත්කම් කොච්චර තියෙනවද? ජංගම නොවන වගකීම් කොච්චර තියෙනවද? ජංගම වගකීම් ජංගම වත්කම් කොච්චර තියෙනවද? අපේ හිමිකම කොච්චර තියෙනවද කියලා පෙන්වන්නේ මෙන්න මේ මූල තත්ත්ව ප්‍රකාශය. ඒ අදාළ දිනට. මේකෙදි පෙන්වන්නේ අපි මේ වර්ෂයට අදාළව දරලා තියෙන ආදායම් වියදම් ටික විතරයි. හරි. අපි බලමු 24 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරිද? මෙතනින් අපිට දාගන්න පුළුවන් අපි ඉඳන ඉතුරු කරගත්තනේ. පිරිවැය සමුච්චිතශය. මේක අනිවාර්යෙන් දිග වචන ලියන්න ඕනේ නැහැ. වලට කෙටි කරලා ලියන්න පුළුවන්. කාලය ඉතුරු කරගන්න ඕන නිසා කෙටි කරලා ලියන්න. උදාහරණයක් මම 10 යන්න යකි. මෙතනින් අපි ලියන්නේ ජංගම නොවන වත්කම්. හරිද? මෙතන තියෙන ගොඩනැගිලි ඉඩම් කාර්යාල උපකරණ ඒ ටික ගොඩක් ඉන්නේ ජංගම නොවන වත්කම් 3ක් උපරිම 4ක් වගේ තමයි එන්නේ. මෙතන රූල් 2ක් විතරට තියාගන්න අපි අර ස්ථාවර තැන්පතු එහෙම තියෙනවා නම් ආයෝජන තියෙනවා නම් ඒව දානවනේ. එතකොට මෙන්න මෙතන ඊට දෙකක් රූල් 2ක් 3ක් තියාගන්න. ඊට පස්සේ මෙතනින් ලියන්න ජංගම වත්කම්. ජංගම වත්කම් වලට අපි රූල් 6ක් විතර තියාගන්න. 7ක් විතර තියාගන්න. ඊට පස්සේ අපි මෙතනින් ලියන්න ඕනේ හිමිකම් හා වගකීම්. හිමිකම් හා වගකීම් ලියලිව්. ඊට පස්සේ
අපි ඔක ලියන්න ඕනේ හිමිකම හැදෙන විදිය. කොහොමද අපේ හිමිකම හැදෙන්නේ? හිමිකම හැදෙන්නේ අපේ ආරම්භක ප්‍රාග්ධනයට අපේ වර්ෂයේ ශුද්ධ ලාභය එකතු කරාම. එහෙනම් මෙතනින් ලියා ගන්නවා 2024 1 ප්‍රාග්ධනය. පස්සේ මෙතනින් ශුද්ධ ලාභය දෙන්නේ කියලා ලාභ හැදුවට පස්සේ මෙතනින් දානවා. ඊට පස්සේ මෙතනින් දානවා ජංගම. මෙතන තව දෙයක් කියන්න ඕනේ. මෙතන ප්‍රාග්ධනය කියලා අපි ලියවනේ අමතර ප්‍රාග්ධනය යොදලා තියෙනවා නම් මෙතෙන් එකතු කරන්න ඕනේ. ගැනිලි කරලා තියෙනවා නම් මෙතනින් අඩු කරලා පෙන්වන්න ඕනේ. ගැනිලි කියලා. ඊට පස්සේ ජංගම නෝන වගකීම්. ඒකට රූල් දෙකක් විතර තිබ්බම හොඳටම ඇති. ජංගම නෝන වගකීම් ගොඩක් ඉන්නේ නැහැ. ජංගම වගකීම් ඒකට මේ රූල් ටික ඇති. හරි. දැන් අපේ මූල තත්ත්ව ප්‍රකාශිත හරි. ලාභ ප්‍රකාශිත හරි. අපි දැන් යන් ගාන හදන්න. ඔයාලා ගාන හදන්න පටන් ගද්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ගාන හදන්න පටන් ගන්නේ අමතර තොරතුරු. අමතර තොරතුරු තුනක් දීලා තියෙනවානේ. අමතර තොරතුරු ටික දාලා ඉවරුණාට පස්සේ තමයි ශේෂ පිරික්ස මිතිය නියම ටික දාගෙන යනවා. නැත්නම් ඔයාලා ශේෂ පිරික්සෙන් පටන් ගත්තාම ශේෂ පිරික්ස මිතිය දාගෙන යනවා. අමතර තොරතුරු ටික දාන්නේ නැහැ. අර අමතර තොරතුරු වලට තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඒ නිසා ඒ ටික ලකුණු ඔයාලට මග ඇරෙනවනේ. නැත්නම් ශේෂ පිරික්සෙන් පටන් ගත්තොත් අනිවාර්යෙන් අර තුන මග ඇරෙනවා. ඔය වැරදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා ගානක් අනිවාර්යෙන් හදනකොට හොඳට මතක තියාගන්න අමතර තොරතුරු වලින්ම පටන් ගන්න. හරි. අපේ පළවෙනි තොරතුර බලන්න. 2024 12.31 තොගය. කියන්නේ අපේ අවසාන තොගය මෙන්න මේ දවසට තොගේ තියනවලු 60000. හරිද? මෙන්න මේ අවසාන තොගේ අපි කොතෙන්ද දාන්නේ? මූලික ප්‍රකාශනවල අපි අවසාන තොගේ මේ හැම අමතර තොරතුරක්ම තැන් දෙකකට ගලපෙන්න ඕනේ. මූලික තත්ත්ව ප්‍රකාශනයේ තැන් දෙකකට හරි මූලික තත්ත්ව ප්‍රකාශයටයි ලාභ ප්‍රකාශයටයි හරි කොහොම හරි තැන් දෙකකට අනිවාර්යෙන් ගලපෙන්න ඕනේ. අවසාන තොගේ ගිණුම් ගත කරන දිත්ත සටහන මොකද්ද? අවසාන තොගේ ගිණුම් ගත කරන දිත්ත සටහන තමයි තොග ගිණුම් හර 60000යි ලාභ නැත්තම් වෙළඳ ගිණුම බැර 60000යි. මේ වෙළඳ ගිණුම කියන්නේ මොකටද? ලාභ ප්‍රකාශය මෙන්න මේ ටිකට. මේ උඩ තියෙන්නේ මේ විකුණුම් පිරිවැය කොටස තියෙන්නේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දළදා ලාභය තියෙන්නේ. දළදා ලාභයට උඩ කොටස තමයි මෙන්න මේ කොටස තමයි වෙළඳ ගිණුම කියලා කියන්නේ. හරි. මේකේ දැන් එතකොට තොග ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. වෙළඳ ගිණුම කියන්නේ මොකද්ද? වෙළඳ ගිණුම කියන්නේ අපිට ආදායම් වියදම් විතරනේ අපි වෙළඳ ගිණුමේ දාන්නේ. එතකොට ආදායම් ගිණුම වෙළඳ ගිණුම කියලා කියනවා. එතකොට දැන් වත්කම් ගිණුම හර කියන්නේ වත්කම් ගිණුමකට හර වෙන්න බෑ. වත්කම් ගිණුම අපි කොහෙද දාන්නේ? මේ තොග ගිණුම කියන්නේ ජංගම වත්කම. එතකොට වත්කම් අපි කොහෙද දාන්නේ? වත්කම් දාන්නේ මූලික තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වගකීම් හිමිකම් දාන්නේ මූලික තත්ත්ව ප්‍රකාශයේ. එතකොට ආදායම් වියදම් දාන්නේ ලාභ ප්‍රකාශනයේ. එතකොට තොග ගිණුම කියන්නේ වත්කම් ගිණුමන්නේ. ජංගම ඒකෙනොත් ජංගම වත්කම තමයි තොගය කියලා කියන්නේ. මේ අවසාන තොගේ ගිණුම් ගත කරන්න ඕනේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් කියලා අපිට ඒක අයිතිනේ. ඒ තොගේ විකිණලා නැහැ තව. ඒ කියන්නේ ව්‍යාපාරේ තාම තියෙනවා. එතකොට ඒක අපිට වත්කම. ඒක අපි අවුරුදු ගණන් තියන් ඉන්නේ නැහනේ. ඒකින්ද ඒක ජංගම වත්කම. ඒක අපි අවුරුද්දකට අඩු කාලයක් තුල ඒක අපව විකුණනවා. එහෙනම් තොගේ කියලා හරි අවසාන තොගේ කියලා හරි
මෙතෙන් දානවා 60000ක්. අවසාන තොග. ඊට පස්සේ ඔයාලට මතකද දන්නේ අපි මේ වෙළඳ මේ ලාභ ලාභ ප්‍රකාශන විකුණුම් පිරිවැය හොයද්දී අවසාන තොගය කියලා එකක් මෙතනින් අඩු කරනවා කිව්වා. හරි. මෙතන වෙළඳ ගිණුම බැර කියලා කියන්නේ අපි මේක වෙළඳ ගිණුමින් අඩු කරලා පෙන්වන්න ඕනේ. වෙළඳ ගිණුමින් මේක අඩු කරලා පෙන්වන්න ඕනේ අවසාන තොගය. ඒක තාම විකිණලා නැහැනේ. අපිට ඒක විකිණලා නැති හින්දා ඒක අපිට ආදායමක් විදිහට හඳුනා ගන්න බෑ. ඒ හින්දා වෙළඳ ගිණුමින් මේක අඩු කරලා පෙන්වනවා. විකුණුම් පිරිවැය හොයද්දී අවසාන තොගය කියලා. එතනින් 60000ක් අඩු කරනවා පෙන්වන්න අපි වරහණක් දානවා. වරහණ නම් අනිවාර්යෙන් දාන්න ඍණ ලකුණු දාන්න එපා. ඔයාලටම පැටලෙනවා ඊට පස්සේ. වරහණ දාන්න අඩු කරන ඒවාට එකතු කරන ඒවාට මොකුත් දාන්න නැතුව ඒ විදිහටම තියන්න. හරි. ඔන්න අපි පළවෙනි එක දැම්මා. ඊට පස්සේ දෙවෙනි එක. දෙවෙනි තොරතුරු. මාසික ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය අපිට දීලා තියෙන්නේ මාසයකට කීයද? මාසයකට කීයද? 1000යි. මාසයකට සමානයි 1000යි. හරිද? හැබැයි අපි ගිණුම් හදන්නේ කොච්චර කාලයකටද බලන්න. 2024 1 ඉඳන් 2024 12:30ක වෙනකම් මාස 12කට. මාස 12ක කාලයකට තමයි අපි ගිණුම් හදන්නේ. එහෙනම් අපි ආදායම් ප්‍රකාශයේ ගොඩනැගිලි කුලි වියදම් කියලා කොච්චරක් දාන්න ඕනේ? වර්ෂයට අදාළ වියදම කීයද අපි? 1000 කියන්නේ මාසක නම් ඒ වගේ මාස 12ක් අපි ගොඩනැගිලි පාවිච්චි කරනවානේ. ඒකින්ද 1000 වැඩි කිරීම 12 කියන්නේ 12000. වාර්ෂික ගොඩනැගිලි කුලිය තමයි මේ 12000. අපි ගිණුම් හදන්නේ වර්ෂයකටනේ. ඒ හින්දා වාර්ෂික කාලයක ගොඩනැගිලි කුලි වියදම තමයි අපි ආදායම් ප්‍රකාශයට යන එහෙම නැත්නම් ලාභ හෝවාලා ප්‍රකාශනයට කොට දාන්න. තව දෙයක් මතක තියාගන්න ඕනේ. ලාභ හෝවාලා ප්‍රකාශනයට දාන වියදමක් හරි ආදායමක් හරි අපිට වර්ෂයට අදාළව ලැබුණත් නොලැබුණත් වර්ෂයට අදාළ වියදම තමයි අපි දාන්නේ. අපි හිතමුකෝ ගොඩනැගිලි කුලිය මේක දැන් අපි මේ 12000ම ගෙවලා නැහැ කියලා. 12000ම ගෙවලා නැති වුණා ඒක අපිට වර්ෂයට අදාළ වියදමක්නේ. ඒ හින්දා ලාභ ප්‍රකාශය අපි ඒක දානවා. හිතන්නකෝ මේක ගෙවලා තිබ්බා කියලා. ගෙවලා තිබ්බත් අපි මේක දානවා. ගෙව්වත් එකයි නොගෙව්වත් එකයි වර්ෂයට අදාළ වියදමක් නම් අනිවාර්යෙන් ලාභ ප්‍රකාශයට යන්න ඕනේ. වර්ෂයට අදාළ වියදම විතරයි. ඊට පස්සේ ඔයාලා දැන් බලන්න ඕනේ ගොඩනැගිලි කුලි මොන වියදමකටද යන්නේ කියලා. අපි බෙදා හැරීමේ වියදම් වලට දාන්නේ භාණ්ඩ විකුණන්න සම්බන්ධව විතරයි. ඒ කියන්නේ ඔය ප්‍රචාරණය කරන්න මෝටර රථ වලට ෂෙයා වෙන් කිරීමෙන් ඒව. භාණ්ඩ විකුණන්න දරන වියදම් තමයි බෙදා හැරීමේ වියදම් කියලා. පරිපාලන වියදම් කියලා කියන්නේ ආයතනයේ සතු මොන හරි ආයතනයේ ඇතුලේ මොන හරි දරන වියදමක්. එතකොට ඔය ආයතනයේ වත්කම් සම්බන්ධ මොන හරි ආයතනයේ පාවිච්චි කරන දේවල් සම්බන්ධව දරන වියදම් වල තමයි පරිපාලන වියදම් කියලා කියන්නේ. මූල්‍ය වියදම් කියලා කියන්නේ අපි ඔය ගෙවන පොලි ඒ වගේ ඒවා දානවා මූල්‍ය වියදම්. එතකොට වෙනත් වියදම් කියන්නේ මේ වියදම් තුනටම අයිති වෙන්නේ නැති. තොගා ලාභ, රක්ෂණ මන්දි, ඒ වගේ. හරි. අපි දැන් ගොඩනැගිලි කුලී වර්ෂයට අදාළ වියදම් හොයාගත්ත 12000 කියලා. ඒක දාන පරිපාලන වියදම් වල ගොඩනැගිලි කුලී කියලා මේක කෙටි කරලා දාන්න ඕන. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කියලා එහෙම දිග වචන ලියලා ඉන්නකොට ඔයාලට එක්සෑම් එකේ වෙලාවම මදි වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ කෙටි වචන පාවිච්චි කරන්න. කවුරුත් එහෙම වලවි ලකුණු අඩු කරන්නේ නැහැ. කොහොම හරි ගාන හදින්න තමයි ඕනේ හරියට. මෙතන 12000 කියලා දැන්. මං කියවනේ මේක තැන් දෙකකට යන ගැලපෙන්න ඕනේ කියලා අනිවාර්යෙන්. කලින් එකත් තැන් දෙකකට ගැලපෙනවා. දැන් මේකත් අනිවාර්යෙන් තැන් දෙකකට ගැලපෙන්න ඕනේ. මේක දැන් ලාභ ප්‍රකාශයට ගැලපුණා. ඒ කියන්නේ එක තැනක් හරි. ඊළඟට අපි බලන්න ඕනේ ශේෂ පිරික්සමේ මේ ගොඩනැගිලි කුලිය ගෙවලා තියෙනවද කියලා. ගොඩනැගිලි කුලිය ගෙවලා තියෙනවා නම් ශේෂ පිරික්සමේ වියදමක් තියෙන්න ඕනේ ගොඩනැගිලි කුලිය කියලා හර පැත්තේ. බලන්න ශේෂ පිරික්සමයට ගිහිල්ලා උඩ යන පල්ලයට ගොඩනැගිලි කුලිය වියදමක් තියෙනවද කියලා. මේ තියෙන්නේ ගොඩනැගිලි කුලිය.
ගෙනීමේ කුලී වලට පල්ලෙහෙන් තියෙනවා ගොඩනැගිලි කුලී කියලා හරවැත්තේ 10000. ඒ කියන්නේ ගොඩනැගිලි කුලී මේ යාලා මේ අවුරුද්දට 10000ක් ගෙවලා. හරිද? අපි 12000ක් ගෙවන්න ඕනේ ගොඩනැගිලි. හැබැයි මෙයාලා ගෙවලා තියෙන්නේ 10000. වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය 12000යි. ඒකෙන් 10000යි මේ අවුරුද්ද ඉවර වෙනකොට ගෙවලා තියෙන්නේ. අපි තව කීයක් ගෙවන්න ඕනේද? අපි 12000ක් ගෙවන්න ඕනේ. එකෙන් 10000ක් ගෙවුවා කියන්නේ තව 2000ක් අපි ගෙවන්න ඕනේ. මේක අපිට වගකීමක්. ඒක අපි අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. කෙටි කාලීනවද දිගු කාලීනවද? අවුරුදු ගාණක් මේ 2000 තියන් ඉන්නේ. මේක අවුරුද්ද දැන් මාස කීපයක් ඇතුළත ඒක ගෙවන්න ඕනේ. අවුරුද්දට අදාළ ටික කියන්නේ. ඒක එහෙනම් මේක ජංගම වගකීමක් වෙනවා. ජංගම වගකීම අපි දාන්නේ කොහෙද? මූලික තත්ත්ව ප්‍රකාශ. මූලික තත්ත්ව ප්‍රකාශය අපි දාන්න ඕනේ ගෙවිය යුතු ගොඩනැගිලි කුලී. එහෙම නැත්නම් අපි ගෙවිය යුතු කියන වචනයක් කියනවා ගිණුම්කරණයේදී උපචිතයි කියලා. ගෙවිය යුතු කියලා දාන්න පුළුවන්. ගෙවිය යුතු එහෙම නැත්නම් උපචිත ගොඩනැගිලි කුලී කියලා 2000ක් දැන්. හරිද? ඊට පස්සේ බෙදා හැරීමේ රට සරල මාර්ග ක්‍රමයට 8 බැගින් වාර්ෂිකව ෂය කරන්න ඕනේ කියලා තියෙනවා. තුන්වෙනි අතිරේක තොරතුරු. හරි. බලන්න බෙදා හැරීමේ රට. බෙදා හැරීමේ රට මොනවට අපි පාවිච්චි කරන්නේ? භාණ්ඩ විකුණන්න නේද? භාණ්ඩ විකුණන්න නම් ඒක බෙදා හැරීමේ වියදම. බලන්න බෙදා හැරීමේ රටවල පිරිවැය කොච්චරක් තියෙනවද කියලා ගානේ උඩ ශේෂ පිරික්සමේ දීලා ඇති. මේ තියෙන්නේ බෙදා හැරීමේ රට 2024 1 දිනට පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. බලන්නකො 2024 1 දිනට පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. ලක්ෂ 4ක්. මෙන්න මේ පිරිවැයෙන් 108ක් ෂේ වෙන්න ඕනේ. මේකෙන් 108ක්. හරිද? 108ක්. බිඳුවට බිඳුව කැපුවා මේ බිඳුවට මේ බිඳුව කැපුණා. 8 වරක් 4 32යි. මේ බිඳුව 3 දාන්න. 32000යි. ඔන්න ෂේ. වාර්ෂික ෂේ. මෙතන මාසික ෂේ 8ක් කියලා තිබ්බනම් මාසික ෂේ ඔයාලා හොයාගෙන 408ක් අරගෙන ඒක වැඩි කරන්න ඕනේ 12න්. ඇයි? අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. මේක අපි කෙලින්ම දීලා තියෙන්නේ වාර්ෂික ෂේ 8යි කියලා. හරිද? දැන් ෂේ හොයාගත්ත අපි 32000ක් කියලා. අපි මේක ෂේ කරන්නේ බෙදා හැරීමේ රටනේ. එතකොට බෙදා හැරීමේ රට කියන්නේ අපි භාණ්ඩ විකුණන්න පාවිච්චි කරන දෙයක්. එතකොට බෙදා හැරීමේ රට ෂේ එන්නේ බෙදා හැරීමේ වියදම් වලට. ඉතින් එතෙන් තමයි. එහෙනම් බෙදා හැරීමේ රට ෂේ කියලා දාන්න 32000. ඉලක්කම් පැහැදිලිව ලියා ගන්න වල නැත්නම් එකතු කරනකොට වර්ධින්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා මේක ගලපන්න ඕනේ ආයෙ කොහෙටද? මූලික තත්ත්ව ප්‍රකාශයට. අපි ජංගම නොවනවත්කම් වල ඔය දීපල ව්‍යාපාරේ තියෙන දීපල රත වාහනයෙන් ඒවා දානවනේ. බෙදා හැරීමේ රට කියලා. එතකොට බලන්න දැන් බෙදා හැරීමේ රටවල පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. අපි අතන මූලික තත්ත්ව ප්‍රකාශනයේ අපි කොටස් 3කට බෙදුවානේ. පිරිවැය, සමුච්චිත ෂය, ධාරණාගේ. හරිද? එහෙම ලිව්වා. දැන් එතකොට පිරිවැය නම් අපිට ලක්ෂ 4 දාන්න පුළුවන්. බෙදා හැරීමේ රට කියලා අපිට පිරිවැය මෙතනින් ලක්ෂ 4 දාන්න පුළුවන්. ෂය අපිට අපි ෂය දැන් හොයාගත්තනේ 32000 කියලා. මේ අපේ වර්ෂයට අදාළ ෂය. හරිද? මේ වර්ෂයට අදාළ ෂය. අපි බලන්න ඕනේ ශේෂ පිරික්සමේ තව මේ බෙදා හැරීමේ රටේ අපි කවද්දද ගත්තේ කියලා දන්නේ නැහැ නේ හරියට. ඒ හින්දා කලින් අවුරුදු වලත් ශේෂ පිරික්සමේ දීලා තියෙනවද කියලා හොඳට බලන්න ඕනේ. ශේෂ පිරික්සමේ දීලා තියෙනවා නම් බෙදා හැරීමේ රට ෂය වෙන් කිරීම කියලා බැර පැත්තෙන් ඇති කීයක් හරි. බලන්න උඩේ නම් පල්ලෙහාට තියෙනව නේද? බෙදා හැරීමේ රට ෂය වෙන් කිරීම 2024 1 දිනට
64000යි කියලා තියෙනවා. 2024 ඒ කියන්නේ සමුච්චිත ෂේ ඔය ෂේ වෙන් කිරීම කියලා කියන්නේ සමුච්චිත ෂේ වලටම කියන තව වචනයක්. සමුච්චිත ෂේ තියෙනවා අවුරුද්දේ මුල වෙද්දී 64000ක් අවුරුද්දේ අවසානයේදී අපි වර්ෂයේ ෂේ බැලුවට පස්සේ අපිට කීයක් ෂේ ආවද? 32000ක් ආවා. ඒ 32000ත් මෙන්න මේ සමුච්චිත ෂේ ටිකට එකතු වෙන්න ඕනේ. වර්ෂයේ ෂය 32000ත් මේ විදිහට එකතු වෙනවා. 4 2 6 3 9. මෙන්න මේ 96000 ලබන අවුරුද්දේ මේ 96000 අපේ මේ අවුරුද්දේ අන්තිම සමුච්චිත ෂය වුණාට ලබන අවුරුද්දේ මුල ආරම්භක දවසේ සමුච්චිත ෂය එතකොට කීයක් තියෙනවද? 96000යි. ඊට පස්සේ ලබන අවුරුද්දේ වාහනේ ෂය කළා මේකට ඒ ෂය ටික එකතු කරාට පස්සේ තමයි ඒ අවුරුද්දේ සමුච්චිත ෂය ටික හැදෙන්නේ. හරි. අපි වාහනේ ධාරණාගය හොයන්නේ කොහොමද? පිරිවැයෙන් සමුච්චිත ෂය ටික අඩු කරලා. දැන් අපි හොයාගත්තනේ 24 12යි 31 දිනට සමුච්චිත ෂය ටික. මෙන්න මේ ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අරන් යන්න 96000 කියලා. ඊට පස්සේ අපි කොහොමද ධාරණාගය හොයන්නේ? ධාරණාගය හොයන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය ටික අඩු කරන්න ඕන. පිරිවැයෙන් සමුච්චිත ෂය ටික අඩු කරාම මෙතනින් ලියන්න ධාරණාගය සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය. ඔයාලගේ අච්චුපති තියෙනවා. පිරිවැය ලක්ෂ 4යි සමුච්චිත ෂය 96000යි. 96. දැන් අඩු කරාම කීයක් එනවද? 3,04,000. එතකොට වාහනේ ධාරණාගේ 3,04,000. හරි. ඔන්න අපි ගණතුරු ටික තොරතුරු ටික දාගත්තා. දැන් අපිට තියෙන්නේ ශේෂ පිරික්සම උඩ ඉඳන් පල්ලෙහාට තියෙන ගණතුරු ටික දාගෙන යන්න. ලේසි නේද? දැන් ඔයාලගේ කාලෙත් ඉතුරුයි. දැන් ඔයාලා නැත්තම් මුල ඉඳන් පටන් ගත්තා මේ අමතර තුරු ටික ආයේ මෙයා කරන්න එපයි. දැන් ආයේ ඔයාලා මේ මොන හරි උඩ වෙනස් කරන්න නැතුව එහෙම්ම දාගෙන ගියොත් මේ අතිරේක තොරතුරු වල දීලා තියෙන ඒවා ගලපන්න එපා කොහොමද? එතකොට ඒව ගලපද්දී ආයෙ ඔයාලට බාර දිනවා, කපනවා, ආයෙ ලියනවා. එතකොට ගානම වර්ධිනවා. අනික වෙලාවත් ගොඩක් යනවා. ඒ නිසා මෙන්න මේක මේ අමතර තොරතුරු තුනයි තියෙන්නේ. ඒ තුන ඉස්සලාම දාලා ගාන හදාගෙන යන්න. ඊට ඉස්සර ටික දාගෙන යන්න තියෙන්නේ. හරි. අපි දැන් ලාභ ලාභ ප්‍රකාශන මේකේ තියෙන ටික දාගමු. හරි. සාරදාගේ සිල්ලර වෙළඳ ව්‍යාපාර 2024 12 31 දිනට ශේෂ පිරික්සම. අපිට ප්‍රාග්ධනය දීලා තියෙනවා 4,45,000. අපි දන්නවා ප්‍රාග්ධනය හිමිකම හොයද්දී ප්‍රාග්ධනයට අපේ ශුද්ධ ලාභය හෝ අලාභය ගලපලා තමයි අපේ වර්ෂය අවසානයේ හිමිකම හොයන්නේ. දැන් අපි ප්‍රාග්ධනය දීලා තියෙනවා 4,45,000 කියලා. ඒක මෙතන දාගන්න අපි ශුද්ධ ලාභය තාම හොයාගෙන නැහැ. ඒ නිසා 4,45,000යි. හරි. මේ ශේෂ පිරික්සම මතක තියාගන්න. ශේෂ පිරික්සමේ දාන ඒවා තැන් දෙකකට යන්න ඕනේ නැහැ අනිවාර්යයෙන්. ශේෂ පිරික්සමේ දාන ඒවා අනිවාර්යෙන් එක තැනකට තමයි යන්නේ. ගැළපෙලි තිබ්බොත් තමයි තැන් දෙකකට ගැලපෙන්න ඕනේ. විත්සටහන් ක්‍රමේදී දිත්වයි කියලා කියන්නේ දෙකක්නේ. ඒ නිසා අර අමතර තොරතුරු තැන් දෙකකට ගැලපෙනවා. හැබැයි ශේෂ පිරික්සමේ වලට සාරාංශයනේ දීලා තියෙන්නේ. ඒක එක තැනකට තමයි ගැලපෙන්න ඕනේ මූල්‍ය